මේ අම්මලා අහන්නේ නැද්ද කියන ප්‍රශ්නේ මට පේනවා සමහර වෙලාවට මේ ශ්‍රී ලංකා සමාජයේ මට ඇවිල්ලා කියනවා කට්ටිය කෑ ගහනවා නේද අපි සින්දුවක් ගාමුද වගේ ඒවා කියනවා. ඒකන්තුමිය මට මගේ හිත අතීතයට ගියා දෙපාර. එකක් බුද්ධිල පඬිතුයෝ මොහොතකට එක්ක වීණා වාදනය කරනකොට ඒක එක කවියක් කියනවා අම්මලාගේ ඒ වඩාගෙන හිටපු දරුවෝ එකෙන් වැටුණා කියලා. නොදැනෙති දරුවන් එකෙන් වැටුණා. අනිවාර්යයෙන්ම බලබලා ඉන්නවා. ආන්තාවෝ බුදුලට ළමයි වඩාගෙන ඉන්නවා. කොච්චර රසවත් කියනවා ළමයි වැටිලා අඬනවා දන්නේ නෑ. මම බැලුවේ අම්මලා ළමයි වඩාගෙන ඉන්නවද කියලා. නෑ වඩාගෙන නෑ. උඩු ඉන්නවා විනය ඉන්නවා. මොකද ළමයි අඩුවට අම්මලා පිටපස්සේ ඉන්න අය බුදු ඇතින් බලාගෙන ඉන්නවා. අම්මලා කෑ ගහන්නේ නෑ. දරුවෝ කෑ ගහන්න ඕනේ. කෑ ගහන්නේ නැත්නම් තමයි අපි හොයලා බලන්න ඕනේ. දරුවෝ කෑ ගහන එක සාමාන්‍ය දෙයක්. ඒකින්ද වැඩසටහනේ කාන්තාවන්ට වටිනා වැඩසටහන හැමෝම මේක අහගෙන ඉන්නවා. මට නම් ඒක දැනෙනවා පේනවා. විලාව ගත වුණත් ඒක කරනවා. ඒ වගේම මට තවත් දෙයක් මෙහෙම හිතුණා. කමක් නැද්ද ලේකම් මේ විනාඩියක් කරගෙන කියන්නම් තුමිය ඊගා අවස්ථාවට සූදානම් වෙනකන් එතන විවිධ ආගම් වල අය ඉන්නවා. ක්‍රිස්තියානි ආගම ඉන්නවා, මුස්ලිම් ආගම ඉන්නවා, බුද්ධ ආගම ඉන්නවා. අපි මම කියවලා තියෙනවා පොතක්. ඒ පොතේ නම ජාතක කතා පොත. මේ ජාතක කතා පොතේ එක ජාතක කතාවක් තියෙනවා කුස ජාතකය. කුස ජාතකය. මේ කුස ජාතකයෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දසපාරමිතාවලින් එකක්. මේ අම්මලා මේ කතාව අහලා තියෙනවද දන්නේ නැහැ මේක කලින් දසපාරමිතා පුරනවා. පූර්ණත්වයටපත් වෙන්න, බුද්ධත්වයටපත් වෙන්න. නැත්නම් මේ පෘථිවියේ තියෙන ඉහළම තැනට එන්න. එතකොට වීර පාරමිතාව තමයි පෙන්වන්නේ කුස ජාතකයේ. එතකොට ඒකේ මේ විරූපී තරුණේ සුරූපී තරුණියකට ආදරය කරනවා. රවට්ටලා දිනනවා. ප්‍රභාවති සාගරපුරයට රවට්ටලා දිනනවා. ගෙනල්ලා මේ වැඩි මාට්ටු වෙනවා. මූණ කැතයි කැවුමක් වගේ කියන මාට්ටු වෙලා තරහ වෙලා යනවා. මදුපුරයට යන්නේ මදු රජුගේ දුව. මදු රජුන්ට රජකම වැඩක් නෑ. පක්කිති රජු. රජකම මලට දෙන්නේ අම්මට දීලා මලට දුන්නා. අම්මට දීලා ඉස්වලාකට යනවා. ප්‍රභාවතිගේ රාජධානියට. ගිහිල්ලා එක එක තැන්වල මාලිගාවේ නතර වෙලා යනවා. අස්ගාලේ ඉන්නවා, ගාලේ ඉන්නවා. එක දවසක් කුස්සියට යනවා. කුසලත් ගිහිල්ලා කියනවා මේ ප්‍රධාන සූපවේදිය ගිහිල්ලා පඩිතුමි මොනවා හරි දෙන්නු මට පොඩ්ඩක් උයාගෙන ගන්න. දැන් රාජ භෝජන දෙන්නේ. අර මස් අරගෙන ඉතුරු වෙච්ච කටු තියෙනවා. ඒ කටු දෙනවා මෙයාට වෙනවා උයාගෙන කන්න කියලා අඳුරන්නේ නැහැ. කටු ඉවුවලු දෙකක් මේ රාජ කතා පොතේ තියෙනවා. මස් කටු මේ රස නුවර පුරම පැතිරුණා. විරක් සුරතක් පැතිරෙනවා. රජුවට දැනුණා. 700ක් රසනහර විනාගියාලු සුවඳ. මේ අපේ ශරීරයේ තියෙන පොතේ තියෙන්නේ 700ක් රසනහර. අකාල රජු වෙලවල මොකක්ද ඒ සුවඳ? මේ අරක් තුරේදී අරක්කමේ කියන්නේ කාලේ කැඳෙව්වා. මේ මොකක්ද ඒ සුවඳ වෙනකට ඉන්නේ කුස්සිය. ආයේ අපි මේ අතලස්කා මස්කට්ටක් විසිනවා රජතුමනි. ඔහු අතලසි කොමඩ නෙවෙයි සුදුසු. ඉතින් ගුරුතාවකට ගිහිල්ලා අර දෙවියන්කට උතුරට පළවෙනි එකට. ඊට පස්සේ ප්‍රභාවදී කාලයට කෑමලා කියන්න හම්බුනේ. එතකොට මේ සූපවේදිය කියන්නේ සූසකට කලාවන්ගේ විතක්. කාන්තාවකගේ යෝජනාකට පිරිමියේ මස් කට්ටක් කිව්වා. මම ඒකෙන් අදහස් කරන්නේ ලේකන්තුමිය කිව්වා මේ කුළු බඩුවකට තිබ්බට බෑ. තමයි තිබ්බට කිල්ලර තිබ්බට මේක උයන්න බෑ. මේක වෙනම ආර්ට් එකක්. කලාවක්. අර වෙදකමට හෙදකම තියනවා වගේ කෑම වලක තියෙන